අයිබෝන් සුබ දවසක් ඔබට. අපි අදත් ඔබ හමු වෙනවා අස්ති විද්‍යාව වැඩසටහන තුලින්. අපි නිරෝගීකම පිළිබඳව නිරන්තරයෙන් කතා කරනවා. නිරෝගීකම කියලා කියන්නේ අපිට කායිකව සහ මානසිකව තිබෙනා වූ යහපැවැත්ම. ඒක අපි හොඳින්ම දන්නවා. හැබැයි සමහර තැන්වලදී සමහර අවස්ථාවන්වලදී අපේ නිරෝගීකමට යම් බාධා එල්ල වෙන්නට පුළුවන්. ඒක හරි ස්වභාවික කාරණාවක්. කල්යත්ම අපි වයස්ගත වෙද්දිම යම් ලෙඩ රෝග ප්‍රමාණයක් ස්වභාවයෙන්ම අපිට වැළඳෙන්නට ඉඩකඩ තියෙනවා. ඒත් එක්කම තවත් පස්සකින් තරුණ වියේ සිටමින් යම් පිරිසකට තියෙනවා වර්තමානයේ වන විට ඉතාමත්ම සුලභව උන්ට වැළඳෙන රෝගී තත්ත්වයන් පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. ස්නායුගත ආබාධ තත්ත්වයන්. කොන්ද අමාරු වෙන්නට පුළුවන්, අස්තිවල වේදනාව වෙන්නට පුළුවන්, සන්ධිවල වේදනාව වෙන්නට පුළුවන්, පැතිකුදේ වැනි තත්ත්වයන් වෙන්නට පුළුවන්. දැන් මේක බාල මහලු වැඩිහිටි කිසිම වෙනසක් නැතුව නූතන වන විට බොහෝ පිරිසකට වැළඳෙන රෝගී තත්ත්වයන් කිහිපයක් බවට පත් වෙලා තියෙනවා. මේ සඳහා අපි පුරුදු වෙලා ඉන්නවා විවිධ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්නට. සමහර ප්‍රතිකාරවල අන්තයේ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබටත් සමහර විට මූණ දෙන්නට සිද්ධ වෙලා ඇති යම් ශල්‍ය කර්ම වලට. එහෙම නැත්නම් අපි සරලවම කියනවා අපිට ඔපරේෂන් කරන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි එහෙම ඔපරේෂන් කරලා තවමත් අපිට 100% සුවය නොලැබෙනවා වෙන්නට පුළුවන්. කාලය, ශ්‍රමය, මුදල් මේ හැමදේම වැය කරලා ඔබට තිබෙන දීර්ඝකාලීන කොන්දේ අමාරුවට, ස්නායුගත ආබාධවලට, පැතිකුදේ වැනි තත්ත්වයන් වලට, ඔටිසම් වැනි තත්ත්වයන් වලට තවමත් 100%ක් ප්‍රතිකාරය හරියටම සිද්ධ වුණේ නැත්තම් අපි අද කියනවා ඔබව 100%ක් නිවැරදිව සුවපත් කරන වගකීම් සහගතම ක්‍රමවේදය. මේකට කියන්නේ ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය කියලා. ඔබ හොඳින්ම දන්නවා. නොදන්න යම් පිරිසක් ඉන්නවා නම් එයාටත් මම හිතනවා අද අස්ති විද්‍යාව වැඩසටහන බොහෝ වැදගත් වේවි කියලා. මොකක්ද මේ ප්‍රතිකාර ක්‍රමය? මේ ප්‍රතිකාර ක්‍රමයේ තියෙන වැදගත්කම මොකක්ද කියන කාරණාව අපි කතා කරමු. හැබැයි වැදගත්ම කාරණා ඇතුළේ මම ඔබට කියන්න අවශ්‍යයි. ප්‍රතිකාර ක්‍රමයේ ඇතුළේදී කිසිදු ශල්‍ය කර්මයක් සිද්ධ කරන්නේ නැහැ. එයයි වැදගත්ම දේ. කිසිදු ශල්‍ය කර්මයකින් තොරව යුරෝපයේ සොයා ගන්නා ලද ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමයක් කරා අපි ඔබව 100% සුවපත් කරනවා කියන වගකීම විශ්වාසයත් එක්ක අපි ආරම්භ කරනවා අද දවසේ අස්ති විද්‍යාව වැඩසටහන. මේ පිළිබඳව කතා කරන්නට සුපුරුදු පරිදි අපි අද දවසේ ආරාධනා කර සිටියා අපේ වෛද්‍යතුමන්ට මහාචාර්ය සාගර කරුණාතිලක වෛද්‍යතුමන්ට. වෛද්‍යතුමනි අයිබෝන් කියලා පිළිගන්නවා. හොඳයි. දැන් මේ අපි මුලින්ම කතා කරන්න ඕනේ හැමදාමත් වගේ ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව. මොකක්ද ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය කියලා කියන්නේ? මොකක්ද මේ වෛද්‍ය ක්‍රමයේ තියෙන වැදගත්කම විශේෂත්වය? ඔය ඇත්ත වශයෙන්ම අපි නාලිකා ගන්නවා හැමදාම ඔස්ටියෝපති ගැන කතා කරලා තියෙනවා. ඒත් අපි තව කතා කළ යුතුයි. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවට එතරම් මේක ආධුනිකයි. මේ ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාව ඇත්ත වශයෙන්ම කියනවා නම් මම තමයි ලංකාවට ගෙනල්ලා හඳුන්වා දුන්නේ. මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් 1800 ගණන් වල ඇමරිකාවේ ඇන්ඩ්‍රු ටේලර් කියලා ශල්‍ය වෛද්‍යවරයෙක් තමයි මේක ලෝකෙට බිහි කරේ මේ වෛද්‍ය විද්‍යාව. මොකද ඇතම් අවස්ථාවලදී ශල්‍ය කර්ම වලින් පස්සේ යම් රෝගාබාධ වලට අතුරු ආබාධ වලට ලක් වෙච්ච නිසා තමයි මේ වෛද්‍ය විද්‍යාව ලෝකේ පුරා මේක ව්‍යාප්ත වුණේ. දැන් ඇමරිකාව, එංගලන්තේ, යුරෝපේ රටවල් වල මේක ඉතාමත්ම ජනප්‍රියයි, ඉතාමත්ම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් කෙටි කාලයක් තුළදී රෝගියාට සම්පූර්ණයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්, වේදනාවෙන් සම්පූර්ණයෙන්ම වේදනාව නැති කර ගන්න පුළුවන්. ශල්‍ය කර්ම වලට ඔපරේෂන්ස් වලට යන්න ඕනේ නැහැ. ඒ වගේම ඇතම් අවස්ථාවලදී ඔපරේෂන්ස් වලට ගිහිලා තියෙන අයටත් මේක ඊට පස්සෙත් ඒ කට්ටියට වේදනාවක් තියෙනවා නම් මේකෙන් ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේක බාහිර ශල්‍ය කර්මයක් හැටියට තමයි මේක යන්නේ. අභ්‍යන්තර ශල්‍ය කර්මයක් වෙනුවට බාහිරෙන් තමයි මේක කරන්නේ. ඉතින් මේකෙදි ඉතාමත්ම සාර්ථකව මේ කොන්දේ කැක්කුම කියලා කියන එහෙම නැත්නම් L4 L5 S1 කියලා කියන එක වෙනස් වුණාම කකුලේ සම්පූර්ණයෙන්ම හිරිවැටෙන්න පුළුවන්, සයක්ටිකා කියලා කියනවා, බෙල්ලේ හිරිවැටෙන්න පුළුවන්, අතපය හිරිවැටෙන්න පුළුවන්, අංශභාගයට එන්න පුළුවන්. එතකොට ආතරයිටිස් වෙන්න පුළුවන්, ඔස්ටියෝ ආතරයිටිස්, ඔස්ටියෝ කොරෝමා, ඔස්ටියෝ සාකෝමා, ඇන්කිලොසිස් ස්පොන්ඩිලයිසිස් කියලා කියනවා, ගවුට් කියලා කියනවා, එහෙම නැත්නම් අපි කියනවා පාකින්සන් වගේ ඒ වගේ රෝග ගණනාවකට මේකෙන් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්, ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම රෝගියාට ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ක්‍රම පහක් තියෙනවා මේකේ. ඒ ක්‍රම පහ අනුගමනය කරපුවාම ඇත්ත වශයෙන්ම කියනවා නම් ජීවිතේ වේදනාවෙන් තොරව, වේදනානාශක වලින් තොරව, ශල්‍ය කර්ම වලින් තොරව ජීවත් වෙන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට ගිහලා බලන්න පුළුවන්. අපි ලක්ෂ සංඛ්‍යාවක් සුව කරලා තියෙනවා. වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරුන්ට බව අපි ප්‍රතිකාර කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල විශාල සංඛ්‍යාවක් පිටරට ඉඳලා ලංකාවට එනවා. කැනඩාව, ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය වගේ රටවල් වලින් ඇවිල්ලා දැන් ප්‍රතිකාර ලබා ගන්නවා. ශ්‍රී ලංකාවේ දැන් මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව තියෙන නිසා
පිටරට ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකිකයෝ දන්නවා මේ ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාව කොච්චර සාර්ථකද කියලා. ඒක නිසා ඒ අය ගොඩක් අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ඉන්න අම්මලා තාත්තලා ඥාති හිත මිත්‍රයෝ ආදීන්ට කතා කරලා කියන දැන් ඔස්ටියෝපති වෛද්‍ය විද්‍යාව තියෙනවා මේ ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න කියලා ගොඩාක් අය එනවා. ඒ වගේම මේක බටහිර වෙදකමක් බටහිර වෛද්‍යවරුත් එක්ක එකතු වෙලා කරන්නේ. බටහිර වෛද්‍යවරුන්ගේ අම්මලා තාත්තලාත් අපේ ළඟට ප්‍රතිකාර ලබා ගන්න දෙනවා. ඒ වගේම බටහිර වෛද්‍යවරුත් විශේෂඥ වෛද්‍යවරු පවා මේකෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. දැන් මේක ශ්‍රී ලංකාවේ තියෙන එක ඉතාම සතුටුදායක අවස්ථාවක්. ඉතින් මේ කිසිම අතුරු අවවාදයක් එන්න හරියම සනීපයි මේක කරනකොට. ඒ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ සොයිච් කට්ටියකින් මේ නිර්දේශ තියෙන විශාල සංඛ්‍යාවක්. ඒක තමයි මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව. ඉතින් ඒක නිසා ඔබ ශල්‍යකර්මයකට භාජනය වෙන්න ඉන්නව නම් එන්න. ඉතාම කෙටි කාලෙකදී මේක ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පැතිකුදී නැමැති රෝගය අපි කියන කොන්ද ඇද වෙලා ටියුෂන් පන්ති වලට එහෙම ගිහලා ඇතම් අවස්ථාවලදී ආධාරික පන්ති වලට ගිහිල්ලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැය ගණන් අවුරුදු ගණන් ඉගෙනගෙන කොන්ද හැඩේ වෙනස් වෙලා එහෙම තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අයටත් අපිට අපි විශාල සංඛ්‍යාවක් බේරගෙන තියෙනවා මේ වෙනකොට. එතකොට මේ ඒ වගේම අස්ථි රෝග දනිස් සමාරු වෙන්න පුළුවන්. අර මම ඒ වෙලේ සඳහන් කරා වගේ මිග්‍රේන් වගේ ඒ වගේ රෝග ගණනාවකට මේකෙන් ඉතාමත්ම කෙටි කාලයකදී ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳයි. කාලාන්තරය තිස්සේ ඔබට කොන්දේ වේදනාවක් තියෙනවා නම් ස්නායුගත ආබාධයක් තියෙනවා නම් පැතිකුදේ වැනි තත්ත්වයන් තියෙනවා නම් මේ හැම දෙයකටම තවදුරටත් ඔබ පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ඔබගේ කාලය මුදල ඔබ වැය කරන්නට අවශ්‍ය නැහැ අනවශ්‍ය විදියට. මේ තමයි හොඳම ප්‍රතිකාර ක්‍රමය. මම ඔබට දුරකථන අංක කිහිපයක් සඳහන් කරන්න තවදුරටත් ඔබට තොරතුරු දැනගන්නට හැකියාවක් තිබෙනවා. සටහන් කරගන්න මේ දුරකථන අංක 076යි 733යි 39යි 71 ඒත් සමගින් 077යි 52යි 60යි 400 එකසේම 0.11යි 205යි 44යි 44 ගෙන දුරකථන අංක ඔබට විවෘතව තියෙනවා. දැන්ම දුරකථන ඇමතුමක් ලබා දීලා තව දුරටත් තොරතුරු දැනගන්න. කෙනෙකුට හිතෙන්නට පුළුවන් කොළඹට විතර දෙන්න ඕනේ මේ ප්‍රතිකාර ක්‍රමය සිද්ධ කරන්න. කොළඹට එන්න පුළුවන් පිරිසට එන්න මාලබේට. මාලබේ පොලිසිය අසලම තමයි ඔස්ටියෝපති රෝහල පිහිටලා තියෙන්නේ. තවත් අවස්ථාවක් තියෙනවා ඔබට මාතරට එන්න. මාතර කම්බුරුගමුව ගරාඬුව පාරේ ඔස්ටියෝපති සායනයක් පැවැත්වෙනවා. ඔන්න ඔබට එතැනට ගිහිල්ලත් ඔබට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. මේ හැම දෙයකින්ම අපි වගකීම් සහගත ඔබට කියන්නේ ඉතාමත් ඉක්මනින් කාලාන්තරය තිස්සේ ඔබ පීඩා විඳි ස්නායුගත ආබාධ වලට කුඩා දරුවගේ සිට වැඩිහිටියා දක්වාම අපි ඔන්න සුවපත් කරනවා කියන වගකීම සඳහන් කරලා අපි කෙටි විරාමයකට යන්න සූදානම්ින් සිටින. ඊට පෙරවත් අපි වෛද්‍යතුමන්ට සමු දෙන්නට ඕනේ. වෛද්‍යතුමනි බොහොමත් ස්තුතියි. බොහොමත් කාරණා කතා කරලා මේ නාලිකාවට ස්තුතිවන්ත වෙනවා. රට පුරා ලෝක පුරා විශේෂී පැතිරී ඉන්න රෝගීන්ට මේ අධ්‍යාපනික වැඩසටහනක් හැටියට මේක ව්‍යාප්ත කිරීම පිළිබඳව. හොඳයි. අප සූදානමින් සිටිනවා කෙටි විරාමයකට. යන්නට කෙටි විරාමයෙන් අනතුරුව අපි ඔබට විශේෂයෙන් ඉදිරිපත් කරන්න කාරණා කිහිපයක් තිබෙනවා. ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමය ලබාගෙන සුවපත් වූවන්ගේ අදහස් දැනගන්නට අපි සූදානමින් සිටිනවා. රැඳී සිටින්න අස්ථි විද්‍යාව වැඩසටහනත් සමගින්. විරාමයෙන් අනතුරු යලිත් ඔබව හමු වන අස්ථි විද්‍යාව වැඩසටහන තුළින්. අපි විරාමයට පෙර ආතුව වෛද්‍යතුමන් සමගින් කතා කළා. මොකක්ද මේ ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය, මොන වගේ රෝගවලටද ප්‍රතිකාර කරන්නේ, එහි තියෙන විශේෂත්වය මොන වගේද කියලා. අපි දැන් සූදානමින් සිටිනවා ඔබට ඉදිරිපත් කරන්නට ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයත් සමගින් සහසම්බන්ධ වෙලා 100% සුවපත් භාවයට පත්වුවන්ගේ අදහස් කීපයක්. අපි මේ අදහස් වලට යොමු වෙලා නැවතත් සම්බන්ධ වෙමු. මගේ නම කැකනදුරේ හේමලංකාර නායකතුරුව. මම ආවේ කැනඩාවේ ඉඳලා. කැනඩාවේදී ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ මගේ දණහිස් දෙක මේ තරමක් ඩැමේජ් වුණා. ඒකට ප්‍රතිකාර කරගන්න මම ආවේ මේ ආයතනයට. ඔස්ටියෝපති ආයතනයේ ඒ ආයතනයේ ડોક્ટર සාගර තිලකරත්න ડોક્ટર මට ප්‍රතිකාර කරා හති 5ක් විතර. ડોક્ટર ඊටාම කරුණාවෙන් ඒ කටයුතු කළා. අත්වාසෙන් හරිම ආදරයෙන් මට විතරක් නෙවෙයි එන හැමෝටම එක විදිහටම බොහොම ආදර කරුණාවෙන් ප්‍රතිකාර කරනවා. මට එද්දි ගොඩක් අමාරුවෙන් මම ආවේ. මට ඇවිද ගන්න බැරි තත්ත්වයක් තිබුණේ. පළවෙනි දවසේම මාව ඇවිද්දෙව්වා. ඉන් අනතුරුව මට දිගටම ප්‍රතිකාර කරලා අපි 5ක් විතර දැන් 90ක් විතර මේ වෙනකොට හොඳයි. මට තව මාසයක් දෙකක් ප්‍රතිකාර කරගන්න ලැබුණා. හොඳටම සමීප කරගෙන යන්න තිබුණා.
මට නැවත කැනඩාවට යන්න සිදු වෙලා තියෙන නිසා මම ප්‍රතිකාර තාවකාලික නැවැත්තුවා. නවත්තලා මම ආපහු ගිහිල්ලා එනවා. ඉතින් ඊටම හොඳ ප්‍රතිකාර පිළිවෙලක් තියෙන මේ ආයතනයේ මේ බොහෝ දෙනා ඇවිල්ලා ප්‍රතිකාර ලබාගෙන සුවපත් වෙලා යන බව පේනවා. මට හදිසියේ මගේ ඥාතිවරයෙක් මට මේ ස්ථානය හඳුන්වලා දුන්නේ. ඇත්ත වශයෙන්ම මාළඹේ හොස්පිටල් එකයි හඳුන්වලා දුන්නේ. නමුත් ડોક્ટર සතියකට වරක් එනවා අමුරණ ආයතනයේට, ඔස්ටියෝපති ආයතනයේට. මට ටිකක් පහසු නිසා මම ඒ ආයතනයට ඇවිල්ලා ප්‍රතිකාර ගත්තේ. ඉතින් ප්‍රතිකාර ඊටාම විශිෂ්ටයි, ඊටාම හොඳයි. ප්‍රතිකාර වගේම ડોක්ටර්ත් ඒ වගේම ඊටාම හොඳ ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙකුට අවශ්‍ය කරන සියලුම ඒ කරුණාව, මෛත්‍රිය, ඒ බොහොම සෙනෙහසින් යුක්තව ඒ අසනීප තියෙන ලෙඩුන්ගේ අසනීපකම් හොඳ වෙන විදිහට ડોක්ටර් ඒ ප්‍රතිකාර ටික බොහොම ආදරෙන් ඕනෙකමින් කරනවා. මම අනුෂා ආවේ ඉතලි වල ඉඳලා දැන් අවුරුදු කිහිපයක ඉඳලා මට තිබුණා මේ කොන්දේ අමාරුවක්. ඉතින් ඉතලි වලත් මම සෑහෙන ප්‍රතිකාර කරා. ඒක සුවාතට හැරුන්නේ නැහැ. ඊට පස්සේ මට මේ හම්බ වුණා මේ ප්‍රොෆෙසර් සාගර කරුණාතිලක කියන ડોක්ටර්ව මාළඹේ. පස්සේ මම නේවාසිකාව එයාගේ ප්‍රතිකාර ගත්තා. මට දැන් ගොඩාක් සුවයි. ඉතින් මම ડોක්ටර්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ ඉතින් මට කියන්න දෙන්නේ එච්චරයි. ඒකම ගොඩාක් මේ පිං ගොඩාක් ස්තුතියි එයාට. හොඳයි. මම හිතනවා ඔබට ඉතාමත්ම විශ්වාසයෙන් යුක්තව ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයට යොමු වන්නට හැකියාවක් තිබෙනවා. අපි කීප දෙනෙක්ගේ අදහස් නැරඹ ඔවුන්ගේ අදහස් වලට අපි ඉඩකඩ දුන්නා. 100%ක් Taman සුවපත් වීමේ ක්‍රමවේදය පිළිබඳව, ඒ සතුට පිළිබඳව වුන් අපිත් සමගින් මේ විදිහට තොරතුරු බෙදාගත්තේ. අපි දැන් සූදානම්ින් සිටිනවා ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ පිළිබඳව තවත් සුවිශේෂී පුද්ගලයෙකුගේ අදහස් විමසන්න. එතුමනුත් මේ ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙලා වර්තමානයේ වන විට ඉතාමත්ම සුවය ලබා සිටින කෙනෙක්. ඔබ හොඳින්ම දන්න කෙනෙක්. නම කිව්ව සරින් ඔබ දන්නවා ජයතෙන්ද්‍ර සම්මානලාභී ප්‍රවීණ රංගදර CHM වෘත්තීය පුහුණු අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විල්සන් ගුණරත්න මහත්මයාපත් සමගින් සිටිනවා. අපි සූදානම් එතුමන්ගෙන් අහන්නට මොකක්ද මේ ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය කියලා. අයිබෝන්. ඔව් ඇත්ත කිව්වේ. මගේ නවතම නාට්‍ය නිර්මාණය චරිත රැසක්. මං එහි චරිත 5ක් රඟපානවා. මට තිබුණා රබීන්ද්‍රනාත් tagore අනුස්මරණ ශ්‍රවණාගාරයේදී මගේ චරිත රැසක් වේදිකාගත කරන්නේ. ඊට දින ආසන්නම දිනයකදී මම තවත් සංදර්ශනයක ගීත කියලා රඟපාලා වේදිකාවෙන් බහින්න ගිය වෙලාවේ මට අත දීලා මම ඡායාරූප ගන්න කලබල වෙච්ච පිරිසක් මාව ඇදලා වගේ ගත්තා. මම වැටුනහම මගේ මේ වම් පාදයේ පහළ කොටසේ අස්ථි බිඳීමක් වුණා. දැන් දර්ශනයට යන්නත් ඕනේ ඊළඟ දින කීපය පැය ගාන තුල. මම දේශ විදේශ වශයෙන් විවිධාකාර මහාචාර්යවරු වෛද්‍යවරු සමග වැඩ කරනවා මගේ ආතති කළමනාකරණ වැඩසටහන. ඒ නිසා මට එකට මහාචාර්යවරයෙක් කිව්වා ඇයි ඔබ නොයන්නේ මහාචාර්ය සාගර කරුණාතිලක මැතිතුමන් වෙත කියලා. මං ආවා. මං එදා ඇත්ත වශයෙන්ම මේ වෙන විට විවිධ වෛද්‍යවරුත් එක්ක වැඩ කරලා විවිධ මහාචාර්යවරුත් එක්ක වැඩ කරලා විශේෂයෙන් වෛද්‍ය වෘත්තියේ යෙදෙන රාශියක් එක්ක වැඩ කළ තුරා දේශ විදේශ වශයෙන්. මෙතුමා රෝගියෙකු සමග සාකච්ඡා කරනකොට එතුමා හදා ගන්නවා විද්‍යාත්මක වශයෙන් අවශ්‍යම කරුණු දෙකක්. එකක් තමයි trust and bond. විශ්වාසය සහ මේ වෛද්‍ය ක්‍රමයේ පිළිබඳ බැඳීම. ඇත්ත වශයෙන්ම එතුමා ළඟ තියෙන ශාස්ත්‍රීය දැනුම, අවබෝධය, අත්දැකීම් මේ ත්‍රිත්වයේ සමග එතුමාත් දේශ විදේශ වශයෙන් වසර ගණනාවක් ඉංගලන්තයේ සේව කරපු කෙනෙක්. විශේෂයෙන්ම අස්ථි විද්‍යාව පිළිබඳව. එදා මම දැනගත්ත එතුමා අස්ථි විද්‍යාවේ විප්ලවීය වෙනසක් කරපු කෙනෙක්. ඒ නිසා තමයි එතුමා මේ දැනුම, අවබෝධය, අත්දැකීම් ත්‍රිත්වයේ සුසංයෝගකට
රෝගයක් තුළ ඇති කරනවා ඔහු ඇය අනිවාර්යයෙන්ම සුවපත් වෙන බව. අපි අපිට සිතට දනවනවා ඔබ සුවපත් වෙනවා. ඔබේ බිඳුණු සිත රිදුණු සිත මම සුවපත් කරනවා. ඒකට හේතුව එතුමාගේ වෛද්‍ය ක්‍රමේ සාමාන්‍ය වෛද්‍යවරු කරන විදිහේ රෝගියා පරීක්ෂා කළා, රෝග විනිශ්චය ලබා ගත්තා, බෙහෙත් ඖෂධ නිකුත් කළා. එතුමා එතනින් එහාට ගොස් අධ්‍යාත්මික මානසික කායික වශයෙන් සුවපත් කිරීමේ ක්‍රමෝපායන් එතුමා තුළ තිබෙන ශාස්ත්‍රීය වගේම භාෂාමය බුද්ධිමය ඥානය තුළින් අපූර්වට ඒ සංකලනය එතුමා අපූර්වට රෝගීන් සුවපත් කරන බව මට අත්දැකීමෙන් මම දන්නවා. විවිධාකාර රෝග ලක්ෂණ තියෙන පැතිකුදේ වේවා ආතරයිටිස් වලින් සමහර අය ඉන්නවා early ආතරයිටිස් කියලා වේලාසෙම ආතරයිටිස් හැදෙනවා. මුගක් අය හිතනවා මේ වයසට ගියාම තමයි අපිට මේ ආතරයිටිස් රෝගෙට ගොදුරු වෙන්නේ කියලා. නෑ එහෙම නැති අයත් හම් වෙලා තියෙනවා. මට හම් වුණ සමුඛ සාකච්ඡාවක් නරඹන්න මහාචාර්යවරයෙක්ගේ බිරිඳ එතුමා එංගලන්තේ එංගලන්තේ ලාව ශ්‍රී ලංකාවට මේ මාළඹි ශාඛාවටම එතුමේ අවුරුදු 14ක් පීඩා විඳලා තියෙන මේ ආතරයිටිස් කියන රෝගයෙන්. හැම දෙකක්වත් බැරුව ආපු එතුමිය තාපත්ම සුවපත් වෙලා කායික වශයෙන් මානසික වශයෙන් සුවපත් වෙලා යන්න ඉස්සෙල්ලා කරපු සමුඛ සාකච්ඡාව මට ලැබුණා. කැකුණුදුරේ හේමාලංකාර මහානායක හාමුදුරුවෝ වහන්සේ කැනඩාවේ ඉඳලා ආවිලු. උන්වහන්සේ රියානතුරකට භාජන වෙලා ධනිස් දෙකම දාන්න ඕනේ කියන මතයේ තිබිද්දී ඇවිල්ලා මෙතුමා කරන මේ ශල්‍ය කර්මයක් නොවන ශල්‍ය කර්මයකට බොහොම සමීප හැබැයි ශල්‍ය කර්මයක් නොකර මේ අස්ති විද්‍යාවේ යෙදුමා ලබාගෙන තියෙන දෙස් විදෙස් දැනුමෙන් තාමත්ම අපූර්වට උන්වහන්සේ සුවපත් කරලා ගිය බවත් උන්වහන්සේ ප්‍රකාශය කළ තුන ඒකත් මට ලැබුණා. ඉතාලියේ කාන්තාවක් අනුෂා කියන එම මැතිනියත් වෙබ්සයිට් වලින් බලලා එතුමියට විශ්වාසවන්ත වෛද්‍යවරු කියලා යන්න මාචාර්ය සාගර කරුණාතිලක මැතිතුන් ළඟට ඔහු ළඟ විශේෂ වූ ප්‍රතිකාර ක්‍රම තියෙනවා කියලා. ඒ නිසා මම ඉතාමත්ම කැමැති එතුමාගේ මේ වෛද්‍ය ක්‍රමයේ සමග බැඳිලා තියෙන මානවීය ප්‍රේමයේදී. ඉතාමත්ම මිනිස්කම ඉතාමත්ම මනමින් භාවිතා කොට. සරල දෙයක් නේ ඕනෑම රෝගියෙක් ශ්‍රේෂ්ඨාවද ඔන්කොලොජි කාඩියොලොජි අපි කියනවානේ විවිධ නම් වලින් කියනවානේ හෘද වස්තුවක හෝ එහෙම නැත්නම් අස්තිවල හෝ ආමාශය පිත්තාශය පෙනහළු කවර ආකාරයේ සුළු රෝග තත්ත්වයක් වුවත් රෝගියා තුළ ඇති වෙනවා මා තිගැස්මක් කම්පනයක් ආතතියක් පීඩාවක් දුකක්. ඒ නිසා දුකෙන් එතර කරන්න නම් රෝගියාට දැනෙන්න ඕනේ රෝගියාට දනවන්න ඕනේ ඔබට මේ ප්‍රතිකාර ක්‍රමයේ සමග ඔබ සිත සුවපත් කරන මේ අධ්‍යාත්මික ගුණ වගා වුණොත් වගා කරගන්න සිත ශක්තිමත් කරගන්න. අපි කවුරුත් දන්නවා ප්‍රතිශක්තිකරණය හීන වුණාම අපි ඊටාත්ම පහසුවෙන් රෝගවලට ගොදුරු වෙනවා. ඒ නිසා මෙතුමා සිත සමවත් කිරීමේ මනෝවිද්‍යාත්මකව එතුමා මේ අපූර්වට ප්‍රතිශක්තිකරණයක් ඇති කරනවා රෝගියා තුළ. මේක තමයි මම දකින විශේෂ ලක්ෂණ එතුමාගේ වෛද්‍ය ක්‍රමේ. ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥ එරික් එරික්සන් මහත්මයා කියනවා රෝගියෙකු සමග රෝගය ගැන කතා කරන්න එපා. එකක්. අපි සංස්කෘතියේ තියෙන අපි රෝගියා බලන්න ගිහලා එයාගේ රෝගය ගැනම තමයි කතා කරන්නේ. ඒ රෝගයේ සුවපත් වෙව අය ගැන නෙමෙයි කියන්නේ. බොහොම ඍණාත්මක දේවල් අපි කියන අවස්ථාවල් දන්නවා රෝගී බලන්න ගියාම. ඊළඟ කාරණාව එරික් එරික්සන් මහත්තයා වගේම මාචාර්ය ඇල්බර්ට් ප්‍රොෆෙසර් ඉනික පොස්කෝක මේ කවුරුත්ගේ පොත්පත් පරිශීලනය කිරීමේදී පේනවා ඕනෑම රෝගියෙක් වෛද්‍යවරයෙකු ළඟට යනකොට විශාල තිගැස්මකින් යන්නේ.
ඔහු ඇතුළ සැකයක් ඇති වෙනවා මාව සුවපත් කරයිද මට සුවපත් විය හැකිද විශේෂයෙන් වයස්ගත වෙනකොට අපිට දෙන අස්තිවල එන ප්‍රශ්නත් එක්ක බොහෝ අය සුවපත් නොවේවා නොවේ කියන හැඟීමෙන්ම පීඩා විඳින්මින් ඉන්නවා. එහෙම නැහැ. මේ විප්ලවයක් නොවන විප්ලවයක් අස්ති විද්‍යාවේ කළ මහාචාර්ය සාගර කරුණාතිලකයන් පිළිබඳ මගේ විශාල ගෞරවයක් විශ්වාසයක් තියෙනවා. මක් නිසාද මං ගනිතරක් නෙමෙයි විවිධ රෝගීන් සමග කතා කරලා මං ඒ අයගේ අත්දැකීම් එයාගේ අදහස් දැනගෙන තිබෙන නිසාවයි මම මේ සටහන කරන්නේ. හොඳයි අපි තොරතුරු විමසුවේ අපත් සමගින් සහසම්බන්ධුනේ ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ රංගදර CHM වෘත්තීය පුහුණු අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විල්සන් ගුණරත්න මහත්මයා එතුමා සඳහන් කළා මේ ඔස්ටියෝපති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ තියෙන විශේෂත්වය මොන වගේද කියලා. ඉතින් ඔබට යලිත් මන් දුරකථන අංක සඳහන් කරන්නම්. තව දුරටත් ඔබ දුක් විඳින්නට අවශ්‍ය නැහැ. තව දුරටත් ඔබ පීඩා විඳින්නට අවශ්‍ය නැහැ. ඔබට වෙන්නට පුළුවන් ඔබ දන්න කෙනෙකුට වෙන්නට පුළුවන් හිතවතෙකුට වෙන්නට පුළුවන් මේ පණිවිඩය කියන්නේ ඔබට දැන් සුවපත් වෙන්නට හොඳම ප්‍රතිකාර ක්‍රමය ලංකාවේ තියෙනවා කියන කාරණේ. දුරකථන අංක සඳහන් කරගන්න 076 667 3971 077 5260 වගේම 01 205 44 44 කියන දුරකථන අංක හරහා තව දුරටත් ඔන්න ඔබට තොරතුරු දැනගන්නට හැකියාවක් තිබෙනවා. අප සූදානම් වන්නේ ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය පිළිබඳව කතා කළ අස්ති විද්‍යාව වැඩසටහනෙන් අද දවසට සමුගන්නට යලිත් දිනයක ඔබව හමු වන බලාපොරොත්තු ඇතිව නිරෝගීමත් සුව දවසක් ප්‍රාර්ථනා කරන ඔබට